දැන් අලුත් පරම්පරාව ගත්තොත් ලෝකෙම ඉන්නවා මේ අහලා ඇති මං හිතන්නේ ජෙන් ඇල්ෆා ජෙන් සී ජෙන් සී පරම්පරාව තමයි දැන් ශ්‍රේෂ්ඨයට අතුළු වෙමින් ඉන්නේ. ඒ කියන්නේ 1997න් පස්සේ ඉපදුන පරම්පරාව ඊට පස්සේ 2012න් පස්සේ ඉපදුණු පරම්පරාවට අපි කියන්නේ ජෙන් ඇල්ෆා කියලා. ඉතින් අපි මේ පරම්පරාව ගැන හොඳ අධ්‍යයනයක් කරමින් ඉන්නවා. මොකද මේ පරම්පරාව තමයි අපේ රට මේ ලෝකේ ගොඩනගන්නේ. ඉතින් ලෝකෙම ගත්තොත් ඇත්තටම 3.8 බිලියන් විතර. ඒ කියන්නේ 140ක් විතර ජනගහනයෙන් ඉන්නේ මේ පරම්පරා දෙකේ. ඒගොල්ලෝ තමයි මේ ලෝකය වෙනස් කරන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්නවා මිලියන 7ක් පමණ. මේ පරම්පරා දෙකටම අයිති. ඒගොල්ලෝ හැදෙන වැඩෙන ආකාරය, ඉගෙන ගන්න ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනස ඇති කරේ නැත්නම් අපිට පැහැදිලිවම අභියෝගයක් තියෙනවා ඉදිරියේදී මේ පරම්පරාව කොහොමද ඊටමත් ඵලදායී පුරවැසියන් බවට පත් කරන්න කියන එක. ඒ නිසා අපි නයිබීම් ආයතනයේ හැම මොහොතකම කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට මම විශේෂ කීපයක් කියන්න කැමතියි. මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනස් වීම ගැන මම හිතන්නේ මේක බලාගෙන ඉන්න කට්ටියට දැනගන්න විශේෂයෙන් මේ දැනුමට තියෙන අයිතිය කියන එක නැති වෙනවා. අපි දන්නවා ඉස්සර කියන්නේ ඕනර්ෂිප් එකක් තියෙනවා දැනුමටනේ. ගුරුවරයා තමයි අයිතිකාරයා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය තමයි අයිතිකාරයා. චෝදනාවක් තිබ්බ සමහර ගුරුවරුන්ට ගුරු මුස්තිය තියාගෙන පීරිවෙනින් වගේ එහෙම අයිතිකාරයෝ වගේ කට්ටියක් ඉන්නවා. ගුරු මුස්තියක් තියෙනවා. ඒ වගේ ඒවා තියාගෙන තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක ඉගෙන ගැනීමේ අවස්ථා ගොඩාක් අපේ ජනතාවට දරුදරුවන්ට ලැබිලා තියෙනවා. ඒ තාක්ෂණයත් එක්ක මට හිතෙනවා මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ නැති වෙගෙන යනවා. ඒ කියන්නේ දැනුමට ඉදිරියේදී අපි මං කල්පනා කරන විදිහටත් අපි ශාස්ත්‍රය ගැන අධ්‍යයනය කරාමත් අපිට පේනවා ඒ අයිතිය නැති වෙලා යනවා. එතකොට ඒක ගොඩාක්ම අර ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජනතාවට ලබා ගැනීමේ අවස්ථා ගොඩාක් බිහි වෙනවා ලෝකේ පුරාම. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ දැන් ගුරුවරයෙක් ඉන්නවා කිය මේ ගුරුවරයා ඉස්සර අපි දන්නවා මේ ටියුෂන් ගුරුවරයෙක් එහෙම ගුරුවරු තාම ප්‍රචලිතයි. ඉතින් ඉදිරියේදී මම කියන දැනටමත් තියෙන ලංකාවේ වෙනස තාම වෙනා නැති නිසා ඉදිරියේදී ඔවුන්ට අභිවේගයක් තියෙනවා. මොකද විශ්වයේ ඉන්න ගුරුවරුත් අපිට සම්බන්ධ වෙනවා. ලෝකේ ඕනම තැනක ඉන්නේ. ඕකේ ඕනම තැනක ඉන්දියාව වෙන්න පුළුවන් වෙන රටක් වෙන්න පුළුවන්. ඒ ගුරුවරුත් අපේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයට ඇතුල් වෙනවා. එතකොට අපිට ගුරුවරුන්ට අභියෝගයක් තියෙනවා. ඒ මට්ටමින්ම ජාත්‍යන්තර සහ ඊටමත් ඉහළ මට්ටමකින් ඒ ගුරු වෘත්තිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේ අර ඒ අයිතිය කියන එක ඒක සීමා වෙන්නේ අසීමිත ලෙස වෙනස් වෙනවා. ඒක ප්‍රධාන වෙනසක් වෙමින් පවතින. අපි ඒකට අනුවර්තනය වෙමින් තියෙන අපේ ෆැකල්ටි එක අපි ලෙක්චරර්ස්ලා සියලුම දෙනා පුහුණු කරනවා මේ தත්ත්වයට මුහුණ දෙන්න.